විනාඩි 2ක් වගේ තමයි ගියේ. මේ තියෙන්නේ Binance එකෙන් ආපු notification එක TRX deposit එක successful කියලා ඇවිල්ලා තියෙනවා. TRX 41.87ක් Binance එකටත් ගිහිල්ලා මම පෙන්වන්නම් ඔයාලට. ඉතින් මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් TRX 41.67ක් ඇවිල්ලා තිනවා. මගේ withdraw එක Binance එකටම ආවා. ඉතින් මෙතනදී ඔයාලට ගැරන්ට් කරලා කියන්න බෑ. ඔයාලට විනාඩි 2කින් withdraw එක එවිද කියලා. බෑ 24 එහෙම සමහර වෙලාවට යන අවස්ථා තියෙනවා. ඒ වගේම account හදන අයට normally ස්පින් 10ක් ලැබෙනවා. මේ ස්පින් හරහා TRX ගන්න පුළුවන්. එතකොට ඉතින් ඒත් එක්ක මට ඔයාලට ගැරන්ට් කරන්න බෑ. හරියට මේ වගේ නින්නයක් ඔයාලට account එකක් හදලා ඒ වෙලෙම ගන්න පුළුවන් කියන එක. එතකොට මම මෙතනදී share කරගන්නේ මගේ experience එක කොහොමද account එකක් හදන්නේ මේ දේවල් මම ඔයාලට පෙන්වනවා Binance එකටත්. මුදල් මම ගන්න විදිය පෙන්වනවා මගේ experience එක තමයි මම මෙතනදී share කරගන්නේ. විදියෝ කිහිපයක්ම මම අරගෙන තියෙනවා. ඉතින් comment section එකේ වගේම description එකේ මේ website එකේ link එක මම දාලා තියෙනවා. ඔයාලට ඒ link එකෙන් එන්න පුළුවන්. interface එකට එන්නේ මුලින්ම මේ sign up කියන එක touch කරගන්න. විදියට touch කරගත්තට පස්සේ මේ වගේ interface එකක් තමයි එන්නේ. ඔයාලා username එකක් ලබා දෙන්න. ඊට පස්සේ මෙතනදී email address එක අපි type කරගෙන තියෙනවා. ඊට පස්සේ password එක ලබා දෙලා මේ refer කියලා තියෙනවා. මෙතනදී ඔයාලට මෙන්න මේ දිස්සන code එක ලබා දෙන්න පුළුවන්. ලබා දුන්නාට පස්සේ ඔයාලා scroll down කරන්න. පල්ලෙහාට scroll down කරලා මේ sign up කියන එක touch කරන්න account එක create වෙනවා. මේ විදිහට ඔයාලගේ account එක create වුණාට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී අපිට service තියෙනවා. ඒත් එක්කම මම මුලදී කිව්වා වගේම free spin 10ක් ලැබෙනවා. අලුතෙන්ම account හදන හැමෝටම. ඉතින් කොහොමද මේ free spin 10 ලබා ගන්න කියලා අපි මුලින් බලමු. මෙතනදී ඔයාලට වම් පැත්තේ උඩ තියෙනවා ඉරි කැලි තුනක් මේක touch කරගන්න. ඔයාලට මෙන්න මේ settings කියලා තියෙනවා. මේ settings කියන එක touch කරගන්න පුළුවන්. එතනට ආවට පස්සේ ඔයාලගේ account එක verified කරගන්න අවශ්‍ය මුලින් ලබා දුන්නු email address එක මෙතනට ලබා දීලා send verification link කියන එක දුන්නාට පස්සේ ඔයාලා ලබා දුන්න email එකට එනවා verification link එකක්. මේක touch කරලා ඔයාලගේ account එක verified කරගන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යයෙන්ම verified කරගන්න අවශ්‍යයි මේ spin 10 ලබා ගන්න නම්. හරි දැන් මම මෙතනින් බෑක් වෙනවා. මේ විදිහට බෑක් වුණාට පස්සේ මනේ බෝනස් ෆෝසට් කියන තැනට ඔයාලා එන්න. මොකද මෙතනදී account හදන හැමෝටම මේ විදිහට account එක verified කරනවා නම් බෝනස් ෆෝසට් 10ක් ලැබෙනවා. එතකොට මගේ මේ account එක පරණ account එකක් නිසා මෙතනදී මට බෝනස් ෆෝසට් 0 තමයි පෙන්වන්නේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ number එකක් තියෙනවා. මෙතනදී අපිට මේ roll කියන එක දෙන්න තියෙන මේ number එනවනම් 10000 වතින් TRX 150 කේත් එක්කම 9998 සහ 9999 වගේ આવතින් TRX 15ක් මේ විදිහට ලැබෙනවා මේ බෝනස් ෆෝසට් එක හරහා. ඉතින් මේ ෆෝසට් 10 ඉවරනාට පස්සේ තවත් ෆෝසට් ලැබෙන්නේ නැද්ද? ඔයාලට ලැබෙනවා මෙතනදී මේ අවලි ෆෝසට් කියලා තියෙනවා මේක ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ඔයාලා මෙතන පල්ලෙහාට ස්ක්‍රෝල් ඩවුන් කරගන්න. ඉතින් මෙතනදී සර්වරිස් වල ඩොලර්ස් හොයන්න පුළුවන් හැකියාව තියෙනවා. පල්ලෙහාට ආවට පස්සේ මේ තියෙන සර්වරිස් වල ගෙවන amount 0.24 0.243ක් තමයි මෙතනදී ගෙවන්න තියෙන්නේ. ඉතින් මෙතන පල්ලෙහාට මෙනවා මම පල්ලෙහාටම ආවට පස්සේ මෙතනදී අපි ගේම්ස් ප්ලේ කරන්න තියෙනවා. ගේම්ස් ප්ලේ කරද්දී අපිට ලෙවල් එකක් හම්බ වෙනවා. මේ ලෙවල් වැඩි ප්‍රමාණයකට යනවා නම් අපිට මේ අවලි පර්සන්ට් එකෙන් ලැබෙන TRX ගාණත් වැඩි වෙනවා. ඉතින් මට මෙතනදී මගේ තියෙන අයන් ලෙවල් එක එතකොට TRX 0.01ක් මට හැම පැයෙන් පැයටම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මෙතනදී මේ claim කියන එක මම ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් TRX 0.01ක් මගේ account එකට එකතු වුණා. ආයෙත් මට පැයකින් පස්සේ තමයි මේ විදිහට TRX ගන්න තියෙන්නේ මේ ෆෝසට් එක හරහා. ඉතින් මෙතනදී මේ තියෙන available තියෙන සර්විස් මේ වගේ සරල ප්‍රශ්න අහන්න මේවට answers ටික ලබා දීලා මේ අදාළ amount එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් තව කොහොමද මේකේ TRX හොයන්න තියෙන්නේ? මම දැන් මේ ඉරිතුන ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ මෙතන games කියලා තියෙනවා. ඉතින් මෙතන games කියන තැනට ආවට පස්සේ games තුනක් ගැන මම ඊට කලින් කරලා තියෙනවා Telegram channel එකේ වීඩියෝ එකක් කොහොමද මේ games ටික play කරන්න කියලා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. මම link එක දාලා තියෙනවා comment section එකේ. ඉතින් මම මේ server කියන එක ටච් කරගත්තා. ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙන servers ටික තියෙනවා. ඉතින් TRX deposit කරනවා නම් මෙතනදී wallet icon එක ටච් කරලා ඔයාලගේ TRX address එක ගන්න පුළුවන්. ඉතින් දැන් බලමු මේ විදිහට තියෙන amount එක withdraw කරන්නේ කොහොමද කියලා. මෙතන withdraw කියන එක ටච් කරගන්නවා. ටච් කරගත්තට පස්සේ ලොකු amount එකක් තියෙන අවශ්‍ය වෙන්නේ නැහැ. minimum TRX 15 මේ website එකේ withdraw ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. දැන් මම කියලා දෙන්නම්. දැන් බලමු මගේ Binance එකේ TRX address එක දාලා මේ දාන withdraw එක වගේ Binance එකට එවිද කියලා. ඉතින් මීට කලින්ත් මම withdraw කීපයක්ම අරගෙන තියෙනවා මේ website එකෙන්. ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් අන්තිම withdraw එක $577ක් තමයි ගත්තේ මාස 7කට කලින්. බලමු දැන් මේ withdraw එකත් එවිද කියලා. මම මෙතනදී TRX TRC20 address එක ගන්නවා Binance එකේ. ඊට පස්සේ මේ advance කියන එක touch කරගෙන මෙතනදී buy ඉතින් මෙතනදී on chain deposit touch කරගන්න. ඊට පස්සේ මේ විදියට TRX කියලා search කරගන්න පුළුවන්. search කරගත්තට පස්සේ අපේ TRX TRC20 address එක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලා මෙන්න මේ තියෙන TRC20 address එක තමයි දෙන්න ඕන. මම දැන් මේ address එක ලබා දෙනවා. ඒ විතර withdraw එක දාගත්ත $12.41ක් බලමු. මේ amount එක මගේ Binance එකට එවිද කියලා. ඉතින් කලින්වත් withdraw අරගෙන තියෙනවා. ටිකක් වැඩි withdraw එකක් වුණ දාගත්තා.
බලමු මේ විදිහට මේ වෙබ්සයිට් එකෙන් මට මේ පේමන්ට් එක ලබා දෙයිද කියලා. විනාඩි 2ක් වගේ තමයි ගියේ. මේ තියෙන්නේ Binance එකෙන් ආපු notification එක TRX deposit එක successful කියලා ඇවිල්ලා තියෙනවා. TRX 41.87ක් Binance එකටත් ගිහිල්ලා මම පෙන්වන්නම් ඔයාලට. ඉතින් මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් TRX 41.67ක් ඇවිල්ලා තිනවා. මේ ටික USDT කරගන්න විදිහත් කියලා දෙන්නම්. මේ trade කියන තැනට එනවා මම. ආවට පස්සේ මෙතනදී මේ export වල convert කියලා තියෙනවා. මේක touch කරගන්නවා. touch කරගෙන මෙතනදී මේ from කියන තැනට මම TRX select කරගන්නවා. මෙතනදී from වලට TRX සහ to වලට USDT දාගත්තා. එතකොට ඔන්න TRX 41.70ක් මේ වෙබ්සයිට් එකෙන් ගත්ත විනාඩි 2කින් වගේ මට මගේ withdraw එක Binance එකටම ආවා. ඉතින් මෙතනදී ඔයාලට guarantee කරලා කියන්න බෑ ඔයාලටත් විනාඩි 2කින් withdraw එක එවිද කියලා. පැය 24 එහෙම සමහර වෙලාවට යන අවස්ථා තියෙනවා. මේ වෙබ්සයිට් එකෙන් withdraw එහෙම ලබා දෙනවා. withdraw proof ම ඔයාලට පෙන්නවා. Binance එකටම අරගෙන ඔන්න රුපියල් 3500ට වැඩි මුදලක් ඔන්න මම මේ වෙබ්සයිට් එකෙන් withdraw එක අරගත්තා. දැන් මම මේක USDT කරගෙන පෙන්නනවා. ඔන්න ඉතින් ඔන්න මෙතනදී මේ විදිහට USDT 12.27ක් මම අරගත්තා මේ වෙබ්සයිට් එකෙන් TRX අරගෙන ඒ TRX ටික USDT කරලා ඉතින් Binance එකේ පිටුපිය හරහා මේ මුදල මට බැංක් එකටම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න පෙන්නවා මේ වෙබ්සයිට් එකේ වැඩ කරනවා නම් වැඩ කරන අයට ගෙවීම් කරනවා. මේ තියෙන මට ගෙවපු මුදල